හැමෝම සතුටින් පරිස්සමින් ඇති නේද? ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මෙන්න මේ මට ආව ලස්සනම ලස්සන ජර්නල් බුක් එක අන්බොක්ස් කරලා බලන ගමන් තමයි දැන් මං ඉන්නේ. මම ආසම දෙයක් තමයි ජර්නල් කියන්නේ. ඕගොල්ලෝ ජර්නල් කරන අය ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ පිළිබඳ අත්දැකීම්. ඉතින් මට ජර්නල් බුක් එකක් ගන්න හරි ආසාවක් තිබුණා. මොකද මමම හදපු ජර්නල් බුක් වල තමයි මම ජර්නල් කරේ. ඉතින් මට හරිම ආසාවක් තිබුණ නිසා මම මේ පේජ් එකෙන් ඕඩර් එකක් දාගත්තා. මම ආස කලර් එකකින් ග්‍රීන් කලර් එකෙන් මෙන්න මේ විදිහට ලස්සනම ලස්සන ජර්නල් බුක් එකක්. මේක සෙට් අප් කරගන්න ගොඩාක් කෑලි තියෙනවා. ඉතින් ඒ කියන්නේ කොටස් තියෙනවා. හරිම ලස්සනට මේක සෙට් අප් කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් කාර්ය බහුල දවස් ගෙවෙන නිසා තමයි ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න ගොඩාක්ම අපහසු. මග හැරෙන්නේ හිතාමතා නෙමෙයි, සමා වෙන්න මග හැරුණට මම හිතනවා දැන් ඉදිරියට නම් මේ වැඩ කොහොම හරි කළමනාකරණය කරගෙන ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නත් වෙලාවක් හොයාගන්න මට පුළුවන් වෙයි කියලා. ඉතින් හරිම ආදරෙන් ඉල්ලනවා වෙනදා වගේම මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ තවත් එක ලස්සන දවසක උදේවරුව ගත වුණ ආකාරය තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගන්නේ. එහෙනම් එන්න වීඩියෝ එකට. ඔයගොල්ලන්ගේ පළාත්වලට කොහොමද? වහිනවද? නැත්තම් ගොඩක් රස්නේද කියලා කියන්නකෝ. අපිට නම් ගොඩක් රස්නේ. මොකද අපි පොළොන්නරුවේනේ. ඒ නිසා අපිට මේ වැහි ලැබෙන කාලේ නෙමෙයි. ඉතින් ගොඩාක් සැර දවස් තමයි මේ දවස්. පුංචි වැඩක් කරත් ගොඩාක් මහන්සි දැනෙන දවස්. ඉතින් මම හිතුවා ඒ වුණාට මහන්සිය වුණත් ඔයාලත් එක්ක අද නම් කොහොම හරි එකතු වෙන්න ඕනි කියලා. මෙන්න මේ මම පෙන්නන කොන්ට්‍රැක්ට් නම්බර් එක හරහා ඕගොල්ලන්ට මේ වගේ ලස්සනම ලස්සන ජර්නල් බුක් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මං උදෙන්ම බුදු පහන එහෙම තියලා ඉවර වෙලා ලස්සනට ගේ අස් කරගත්තා. ඉතින් මට බුදු පහන තියෙන කොටස නම් මග ඇරිලා. ඔන්න ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මෙන්න මේ ක්‍රීම් එක මම අද තමයි පාවිච්චි කරන්න ගන්නේ. ඕගොල්ලෝ පාවිච්චි කරලා තියෙන අය ඉන්නවා නම් මේක කොහොමද, මේකේ රිසල්ට් එක කොහොමද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම හරිම ආසාවෙන් මේක ගන්න තමයි දැන් යන්නේ. හොඳ වොෂ් එකක් දාගත්තට පස්සේ හරිම ආසයිනේ ඉතින් අපි ක්‍රීම් ගන්න. ඉතින් මම වොෂ් එකක් දාගෙන දුවලා ගියේ මල් පැල ටිකක් අරගෙන එන්න. මොකද මගේ ප්ලාන්ට් එකට මම අලුතෙන් මල් පැල එකතු කරගන්න හරිම ආස කෙනෙක්. ප්ලාන්ට් වලට මාරම ආසයි. දැක්කනේ මම ගත්ත ජර්නල් බුක් එක ග්‍රීන් කලර්. ඒ වගේම තමයි මෙන්න මේ පැල ටිකත් මම දුවලා ගිහිල්ලා අරගෙන ආවා. මොකටද දන්නවද? මගේ ප්ලාන්ට් එකට ඒගොල්ලන්ව බෝ කරගන්න. මේගොල්ලන්ව කට් කරලා වෙනම රීපොට් කරාම මට පුළුවන් තවත් කෙනෙක්ට වැඩි කොටසක් දෙන්න. ඉතින් මං උදේ ආහාරේ කෑම වේලට හදාගත්තේ සුදු බත්, චිකන් කරි එකක්. ඊට පස්සේ පරිප්පු මෙන්න මේ විදිහට මම හදාගත්තා. මේ ඉන්නේ මගේ චන්ඩියා. මගේ දුකට සැපට හැම දෙයකටම මගේ ළඟින් ඉන්න එකම කෙනා තමයි මේ. හැම තිස්සෙම මගේ ළඟින් ඉන්නවා කියලා ගෙදර අනිත් අයගෙන් වැඩිපුරම බැනුම් අහන්නේ මෙන්න මෙයා. ඉතින් මේ විදිහට තමයි ලස්සන උදේවරුවක් ගෙවිලා ගියේ. ඔයා උදේ කාලේ ගත කරන්නේ කොහොමද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. අමතක කරන්න එපා. ඒ වගේම මගේ මල් එකතුවට අලුතෙන් එකතු වුණ මෙන්න මෙයාලවත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා මම හිතුවා. ලස්සනයිද කියලාත් කියන්න. හරිම සුවඳයි. මම හරිම ආදරෙන් තමයි මෙයාලව එකතු කරගත්තේ. ඉතින් එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.